Hello guys, ඔයාලා එකතු වෙලා ඉන්නේ Electro Guide YouTube channel එකත් එක්ක. ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. හැබැයි මේ අලුත් වීඩියෝ එක හදන්න පෙරම් පුරලා අද තමයි දවසක් ඔන්න වෙන් කරගත්තේ. මේ දවස්වල ඒ තරම් busy. සයිට් වල වැඩ ගොඩක් තියෙනවා මේ දවස්වල මගේ. අද ඔන්න ඉතින් කොහොම හරි පොඩි වෙලාවක් මට වෙන් කරගන්න පුළුවන් වුණා මේක රෙකෝඩින් ස්ටික් කරගන්න. හරි වැඩි කතා බහ ඔන්න අපි එහෙනම් ටග් ගාලා වීඩියෝ එකට. හරි අද අපි කතා කරන්නේ මාස්ටර් සර්කිට් එකක් ගැන. මෙතන මාස්ටර් සර්කිට් එක දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති කියලා හිතනවා. මොකද මම ඇත්තටම මේ වීඩියෝ කලෙක්ෂන් එක කරන්නේ නොදන්න අය වෙනුවෙන්. බිගිනර් ලෙසන් පැක් කියන එක යන්නේ නොදන්න අය වෙනුවෙන්. අර දන්න අයත් බැලුවා කියලා වැඩි වෙන්නේ නැහැ නේ. අපිට දැනුම එකතු කරා කියලා වැඩි වෙන්නේ නැහැ නේ. ඒ හින්දා බැලුවට කමක් නැහැ. මම මොකුත් කියන්නේ නැහැ. හරි මාස්ටර් සර්කිට් එක කියන්නේ මොකක්ද එතකොට? දන්න අය පොඩ පහලින් කමෙන්ට් එකක් දාන්න. මාස්ටර් සර්කිට් එක අපි කියමු දැන් ගෙදරක ලයිට් වලට ස්විචස් තියෙනවානේ. සාලේ ස්විච් එකක් තියෙනවා. සාලේ ලයිට් වලට ස්විචස් එනවා තියෙනවා. කාමර ලයිට් වලට ස්විචස් එනවා තියෙනවා. එළිය ලයිට් වලට ස්විචස් එනවා තියෙනවා. අපි කියමු අපිට කෙනෙක් කියනවා මට මෙන්න මේ ලයිට් එක තනි ස්විච් එකකින් හදිස්සියකට ඔන් කරගන්න ඕනේ. අපි කියමු ගෙදරට හොරෙක් ආවා. ඒ වගේ සද්දයක් ඇහුණා. මට වටේ ලයිට් ටිකයි කාමරයක ලයිට් එකකුයි එතකොට පඩිපෙළේ ලයිට් එකයි සාලේ ලයිට් එකයි ඉස්සරහ වටේ ලයිට් එකයි මට එකවර ඔන් කරගන්න ඕනේ. මට ඒකට සර්කිට් එකක් ගහලා දෙන්න කියලා කියනවා. ඔන්න නැතු එයා කියන්නේ මට මාස්ටර් සර්කිට් එකක් ගහලා දෙන්න. එහෙම කියන්නේ කස්ටමර්ස්ලා දන්නේ නැහනේ ඕවට කියන නම්. ඉලෙක්ට්‍රිෂියන්ලා දැනගත්තට කස්ටමර්ස්ලා ඕවට කියන නම් දන්නේ නැහැ. එයා කියන්නේ එයාගේ අවශ්‍යතාවය විතරයි. හරි අපි වැඩි කතාව ඕනේ නැහැ. අපි පටන් ගමු. මම මේකට ලයිට් 3ක් පාවිච්චි කරනවා. මම හැලජන් ලයිට් 3ක් ගන්නම්. හරි ඔන්න මම ලයිට් 3ක් ගත්තා. මේකට පාවිච්චි කරන ස්විචස් වර්ග දෙකක් පාවිච්චි කරනවා. අපිට මේ මාස්ටර් කරන්න ඕන ලයිට් එකට පාවිච්චි කරන ස්විච් එක 2way ස්විච් පාවිච්චි කරන්න. අපි 2way ස්විච් ගැන දන්නවා කියලා හිතනවා හැමෝම. දැන් නැත්තම් ඔය 2way සර්කිට් එක ගැන එහෙම නැත්තම් ඉන්ටර්මීඩියට් ස්විච් එක ගැන තියෙන වීඩියෝ එක බලන්න. මම දැන් මේවා තුනට ස්විචස් 3ක් ගන්නවා. 2way switch. හරිද? එතකොට අර අපේ කස්ටමර් ඉල්ලන කාමරේ ස්විච් එක ඒක තමයි මේ තියෙන්නේ. ඒක one way switch එකක්. ඒකට ඒක ස්පෙෂල් නෑ. හරිද? දැන් අපි මේකට කරන්ට් ලයින් එක දාගමු ඉස්සෙල්ලාම. මං L1 එකයි නියුට්‍රල් එකයි ගත්තා. මම නියුට්‍රල් එක ඉස්සෙල්ලා කනෙක්ට් කරගෙන ඉන්නම්. හරි ඊට පස්සේ මේකේ ලයිට් එකට සම්බන්ධ කරන්නේ 2way ස්විච් එකේ කොමන් පින් එක. කොමන් පින් කියන්නේ මේකේ 1 එක. 1 එක කොහොම සම්බන්ධ කරනවා අපි
ලයිට් එකට. එතකොට දැන් මේ ස්විච් එකට පවර් එක දෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් පවර් එක දෙන්නේ normally open එකට. ඒ කියන්නේ මේකේ හතරවෙනි පින් එකට අපි පවර් එක දීගෙන යනවා. ඕකේ මේක පවර් එකක් අපි මෙයාට දෙන්න එපා. මෙයා වැඩ කරන්නත් එපා ස්විච් එකට. ඒකින් නම් ඔන්න ෆේස් එකට පවර් එක දුන්නා. දැන් අපිට බලන්න පුළුවන් ඕනනම් මේක සිමියුලේට් කරලා අපිට බලන්න පුළුවන් මේවා ලයිට් වැඩ කරනවා මේ. හරිද? එතකොට මාස්ටර් සර්කිට් එක දැන් අපි ගහන්න යන්නේ. මාස්ටර් සර්කිට් එකේදී අපි මේ normally close point එක තියෙන්නේ. close point එකට අපි අරන් යන මාස්ටර් වයර් එක. මාස්ටර් වයර් එකක් කියලා අපි විශේෂයෙන් වයර් එකක් අරන් යනවා. ඔය ඒක අරගෙන normal close point එකට. ඒ වයර් එක අපි සම්බන්ධ කරනවා මේ මාස්ටර් ස්විච් එක. ඒ කියන්නේ කාමරේ තියෙන ස්විච් එකේ අවුට් එකට. ඔන්න ඔච්චරයි මාස්ටර් සර්කිට් එකේ තියෙන්නේ. අපි දැන් සිමියුලේට් කරලා බලමු මේක. සිමියුලේට් කරපුවාම දැන් මේ ලයිට් ටික ඔෆ්. දැන් අපි ඔන් කරලා බලන ලයිට් ටික සෙපරේට් ඔන් කරා. හරිද? දැන් අපි කියමු හොරෙක් එන වෙලාවක දැන් අපි කස්ටම් ඉල්ලන්නේ එහෙමනේ. හොරෙක් එන වෙලාවක මට ඔන් කරපුවාම මේ ස්විච් එකකින් වැඩ කරන්න ඕනේ. අන්න ලයිට් ටික ඔක්කොම කරොන් වෙනවා. ඒ වගේ මේකට මාස්ටර් කියන අනිත් හේතුව තමයි මෙයා ඔන් කරලා තියෙන වෙලාවට අනිත් ස්විච් එකේ කන්ට්‍රෝලින් එක නැති වෙනවා. මෙයා අනිත් පැත්තට දැම්මද මොනවද මෙයාට අදාළ නැහැ. මාස්ටර් සර්කිට් එක ඔන් එකේ තියෙනකම් මේ ස්විච් ඔෆ් වෙන්නේ නැහැ. ඔච්චර තමයි ඉතින් මාස්ටර් සර්කිට් එකේ නම් ඉතින් ඉගෙන ගන්න තියෙන්නේ. මම කියන්නේ මේ සර්කිට් එක සරලයි. හැබැයි ගොඩක් ප්‍රයෝජනවත්. හරි එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. දැනට ඉතින් සමු අරගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. ඔයාලගේ අදහස් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ පළවෙනි වතාවට නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඉදිරියේදී දාන වීඩියෝස් ඔයාලට ඉක්මනට බලා ගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න.